ඉතින් සුබ දවසක් වේවා. ශකී කාවින් මල්ටි එඩියුකේෂන් YouTube channel එකේ ග්ලෝබල් නිවුස් ප්ලේලිස්ට් එකේ අද මම ඔයාලට බලාපොරොත්තු වෙන මේ ඇමරිකානු ජනාධිපති විසින් හමාස් සංවිධානයට කරන මේ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ කොංග්‍රස් සංගමයේදී ප්‍රකාශයට පත්වන ලද මේ ග්‍රීන්ලන්තය තෙල් පැනමෑල ලෙසෙස්ටර් රාජ්‍යය පිළිබඳ කළ ප්‍රකාශයන් පිළිබඳ අපි පොඩි සාකච්ඡාවකට යමු. මුලින්ම අපි හමාස් සංවිධානය පිළිබඳ කළ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ කතා කරමු. ඉතින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පහුගිය කාලයේදී හමු වෙලා තියෙනවා මේ හමාස් සංවිධානය විසින් සිර කරගෙන සිටි ප්‍රාණඝාතකරුවන් දවල් මන්දිරයේදී හමුලා කතා කරලා තියෙනවා. එහිදී එම ප්‍රාණඝාතකරුවන්ට සිදු වූ මේ අසාධාරණ පිළිබඳ ඔහු විසින් ලද දැනුවත් වීම මත හමාස් සංවිධානයේ මුණ ගැසෙන මේ ප්‍රාණඝාතකරුවන්ගේ මේ කතාවලට සවන් දීමෙන් පසු ට්‍රම්ප් විසින් තීරණය කරලා තියෙනවා මේ හමාස් සංවිධානයේ තුළට මේ දැඩි ප්‍රකාශන ඉදිරිපත් කරන්න. කෙසේ නමුත් මෙහිදී මේ ඇඩම්ස් බෝනාර් නැමැති මේ ඇමරිකානු ප්‍රාණඝාතකරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන හමාස් සංවිධානයේ විශේෂ රාජ්‍ය නියෝජිතයා සමග කටාරි දෝහා නුවරදී පැවති සාකච්ඡාවකින් පස්සේ තමයි මේ තීරණය ගෙන තියෙන්නේ. එහිදී ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ප්‍රාණඝාතකරුවන් නිදහස් කරන ලෙසත් මේ හමාස් සංවිධානයට කරලා තියෙන බලපෑම් කරලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ට්‍රම්ප් විසින් තමන්ගේ මේ සෝෂල් මීඩියා වල මේ හමාස් සංවිධානයේ මේ ප්‍රාණඝාතකරුවන් නිදහස් කරන ලෙස කළ ප්‍රකාශයක් පිළිබඳ මම මේ ඔබට දක්වලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ මෙහෙම කියලා තියෙනවා, ට්‍රම්ප් විසින් මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. සියලුම ප්‍රාණඝාතකරුවන් නිදහස් කරන ලෙසත් දැනට ප්‍රාණඝාතකරුවන්ගේ මළ සිරුරු ලබා දෙන ලෙසත් මේ ප්‍රකාශ කරලා තියෙනවා. එසේ මළ සිරුරු රඳවාගෙන සිටින දුර්වල වංක පුජ්‍යලීන් බවත් මේ ප්‍රකාශය තුළ ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ කාර්යභාරයන් අවසන් කරන්නට අවශ්‍ය කටයුතු මම සූදානම් කරන බවත් මම කියන දේ ඔබට තේරෙනවා ඇති කියන ප්‍රකාශයත් මේ ප්‍රකාශය තුළ ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් හමාස් සංවිධානයේ සමාජිකයන් පවා ඉතිරි නොකරනීමට කටයුතු කරනවා මේ මා කියන මේ කටයුත්ත ඉටු නොකරත් කියන එක තමයි ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේ ප්‍රකාශයෙන් පස්සේ හමාස් සංවිධානය මේ ට්‍රම්ප් කියන දේ නොකරවුවොත් මොනවද කරන්නේ කියන එක පිළිබඳ ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කරලා නැහැ. කියන්නේ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ මේ ප්‍රකාශය තුළ ට්‍රම්ප් ඇතුළත් වෙලා නැහැ. කොහොම නමුත් අද දැන් මේ වීඩියෝ කරනකොට 2025 3/6 වෙනිදා 7 වෙනිදා. එතකොට මේ වෙනකමුත් හමාස් සංවිධානය විසින් කිසිදු පියවරක් අරගෙන නැති බව තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි කතා කරමු මේ කොංග්‍රස් සංගමයේ සමුළුවේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී මේ ට්‍රම්ප් දෙවෙනි වර ධූරයට පත් වෙලා දින 45 තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශන ගොඩක් පත් වෙලා තියෙනවා. මේ බද්ධ පැනවීම, ඒතකොට මේ හමාස් සංවිධානයට කරන බලපෑම්, ඒතකොට මේවත් එක්කම මේ ග්‍රීන්ලන්තයට කරලා තියෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ග්‍රීන්ලන්තේ තමාගේ ග්‍රහණයට නතු කර ගන්නා බව ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ ග්‍රීන්ලන්ත ජාතිකයන් ඇමරිකානුවන්ටවත් ඩෙන්මාර්ක් ජාතිකයන්ටවත් යටත් නොවන බවත් ග්‍රීන්ලන්ත ජාතිකයන් ස්වාධීනව නැගී සිටින බව. මොකද මේ දැනට ඩෙන්මාර්කයේ විසින් තමයි ග්‍රීන්ලන්තය පාලනය වෙන්නේ. ඒ හින්දා තමයි ඇමරිකානුවන්ටවත් ඩෙන්මාර්ක් ජාතිකයන්ට යටත් නොවන බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළා තියෙනවා. කෙසේ නමුත් ග්‍රීන්ලන්තයේ ස්වදේශිකයන් ග්‍රීන්ලන්තය හඳුන්වන්නේ කුවාලිට් ලූලාන් කියන නාමයෙන් තමයි ඔවුන් හඳුන්වන්නේ. ඉතින් මෙහි දේශපාලනය ගැන කතා කරොත් එහෙම දේශපාලනය භාරකාර රාජ්‍ය බවට පත් වෙලා තියෙන්නේ. ඒක මාර්තු 11 තියෙන ඡන්දයෙන් පස්සේ වෙනස් වීමකට කටයුතු කරනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී කුමන ප්‍රතිඵලයක් උදා වේද කියලා. ඒ වගේම මේ කොංග්‍රස් සමුළුවේදී ඊළඟ කතා බහ ලකුණු වැදගත් සිදුවීම තමයි මේ
පැනමා රාජ්‍ය නැත්නම් පැනමා රාජ්‍යයේ තියෙන මේ පැනම ඇල. ඉතින් 1900 දී ඇමරිකානුන් විසින් තමයි මේ පැනමා ඇල නිර්මාණය කරලා 1990 දී පැනමා රාජ්‍යයට බාර දීලා තියෙනවා. මේ පැනමා ඇල දෙපස පාලන බලය පැනමා රාජ්‍යයට බාර දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට පැනමා ඇල හරහා විශාල වශයෙන් දෛනිකව නැව් හුවමාරු වෙනවා. මේක නැව් තොටුපළක් ආර්ථිකම වශයෙන් වාසී මේ පැනමා ඇල හරහා නැව් හුවමාරු වීම. ඉතින් එහිදී මේ පැනමා ඇලේ මේ වරාය මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ හොංකොන් සමාගමක් විසින්. ඒ හොංකොන් සමාගමේ ඇමරිකානු බ්ලැක් සමාගම විශාල වශයෙන් කොටස් මිලේ ගැනීම මත මෙහෙයුම් පාලන බලයේ වැඩි ප්‍රවණතාවයක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක තමයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මේ පැනමා ඇලේ පාලන බලය තමන්ගෙන් අතට නතු කරගන්න බව. කෙසේ නමුත් මේ වෙන විට බැක්රොක් සමාගම ප්‍රකාශයට පත් කරලා දෙනවා අපි මේ වෙන විට පැනමා නැත්නම් වරාය කටයුතු වල වැඩි මෙහෙයුම් කාර්යයක් අපි යටතට පත් කරගෙන තියෙනවා කියන එක තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් එහිදී ඒ ප්‍රකාශය සමග පැනමා ජනාධිපති හොසේ රාහුල් මුලින්නා කියන්නේ පැනමා රාජ්‍යයේ මේ පැනමා ඇල මෙහෙයුම් කටයුතු ඇමරිකානු සමාගමකට බාර දුන්නත් මේ පරිපාලනය ඔවුන්ට ලබා නොදෙන බව. ඉතින් මේ වෙනකොට තාම පැනමා ඇල කටයුතු ඇමරිකානු මේ බැක්රොක් සමාගම විසින් කටයුතු මෙහෙයුම් කටයුතු දියත් කරගෙන යනවා. ඊළඟට කොංග්‍රස් සම්මේලනයේදී දැඩි ආන්දෝලනාත්මක කතාව බවට පත් වෙනා මේ ලෙසතු රාජ්‍ය පිළිබඳ. ඉතින් ලෙසතු රාජ්‍යයේ මේ කරලියට ආවේ ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ LGBTQ+ ප්‍රවාදනය සඳහා ඇමරිකානු මිලියන 8ක පමණ මුදලක් වැය කරලා තියෙන බව ට්‍රම්ප් පරිපාලන විසින් සොයාගෙන තියෙනවා කියලා. ඉතින් ඇමරිකානුන් විසින් නොදන්නා රාජ්‍යයක් සඳහා මේ වගේ විශාල මුදලක් වැය කිරීම කිසිදු පළ ප්‍රයෝජනයක් නැති බව තමයි එහිදී මේ කතා පාඩලක් කියලා තියෙන්නේ. කෙසේ නමුත් ලෙසතු රාජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය නිසා තමන්ගේ රටට ලොකු රාජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය නිසා ලෙසතු රාජ්‍යයේ උදාසයට ලක් වුණ බව. කොහොමද මේ ලෙසතු රාජ්‍ය කියන්නේ අප්‍රිකාවේ පිහිටි කඳුකර ප්‍රදේශයකට වෙන පිහිටි ලස්සන රටක්. කඳුකර මධ්‍යම ප්‍රදේශයට වෙන පිහිටි ලස්සන රටක්. මිලියන 2ක් පමණ ජනගහනය ජීවත් වෙන ලස්සන රටක්. ඉතින් කොහොම නමුත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා ට්‍රම්ප් ජනාධිපතිවරයාට එම රටේ නිල සංචාරය සඳහා පැමිණෙන්න ලෙසත්. හොඳයි. අද අපි මේ මාතෘකා ටික කතා කරා. ඉතින් තවත් දවසක මේ වගේ මේ ලෝකයේ සිදුවෙන විශේෂ සිදුවීම් මේ දවස්වල සිදුවෙන විශේෂ සිදුවීම් සහ අපට අවශ්‍ය වෙන මේ ඉදිරි විභාග කටයුතු වලට අවශ්‍ය වෙන මාතෘකා පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙමින් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් තාමත් මගේ මේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට සහ අනිකුත් වීඩියෝ වලට like කරන්න, share කරන්න, comment කරන්න. බොහොම ස්තුතියි.